තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුද්ධ වූ තිලෝව තිලක වූ අංගීරස වූ අනාථනාථ වූ සමන්ත භද්‍ර වූ ශාක්‍ය සිංහ වූ සර්වඥ වූ අමාමෑණී බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින්නා වූ ලොව සුපතල රත්නමාලී මහා සෑ වන්දනාව සඳහා තොම්පේ රාවණා මාසික අනුරාධපුර අටමස්ථාන වන්දනා චාරිකාවේ මාර්තු මස චාරිකාව පසුගියදා සාර්ථකව නිම කෙරුණා. තිරයේ දැක්වෙන දුරකථන අංකවලට ඇමතුමක් ලබා දී ඔබටද මෙම අති උතුම් වන්දනා චාරිකාවට සහභාගී වී දෙලොව යහපත උදා කර ගැනීමට අවස්ථාව දැන් ලැබී තිබෙනවා. මෙතෙක් ඔබ අත් නොවිඳි අති දුර්ලභ පූජාවන් මෙන්ම සුවිශේෂී වන්දනාවන් වලට ඔබට සහභාගී වීමේ අවස්ථාව මෙම චාරිකාව තුළින් ඔබට ලැබෙනවා. ඔබේම දෑතින් සකස් කළ කිරි ආහාර, අවුල්පත්, දැහැත්, බෙහෙත්, ගිලන්පස ආදී මෙකී නොකී පූජා ද්‍රව්‍යයන්ගෙන් බුදුරජාණන් වහන්සේ පූජා කිරීමේ මහඟු අවස්ථාව ඔබට උදා වෙනවා. නිවැරදිව හා අංග සම්පූර්ණ පූජාවක් සිදු කිරීම සඳහා බැති සිතින් පූජාවන් මෙහෙයවීමට නම ප්‍රකාශ කිරීමට අවසර පූජනීය ගෞරවනීය දෑබඩ ආලෝකා මෙහෙණින් වහන්සේ සමග ගෞරවනීය පූජනීය අපගේ ධම්මපදීපා මෙහෙණින් වහන්සේ ඔබ සමග එකතු පහදු වෙනවා. උන්වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ සකස් වන පූජාවන් ලෝතුරා බුදු පියාණන් වහන්සේට පූජා කිරීමෙන් අනතුරුව අති උතුම් වූ මහත්ඵල මහානිසංස වූ ප ဋ ාණ දේශනාව සිදු කරනු ලබනවා. තුන් සිත පහදවා ගනිමින් ඒ උතුම් වූ දේශනාවන්ට සහභාගී වීමෙන් දෙලොව සැප මෙන්ම වහවහ නිවන් අවබෝධය පිණිස ඔබට පින් රැස් කරගත හැකි වෙනවා. තවත් සුවිශේෂී පුණ්‍ය කර්මයක් සඳහා මෙම චාරිකාවේදී ඔබට අවස්ථාව සැලසෙන බව ඔබ දන්නවාද? පැමිණ වැඩවදාරන මෙම සංඝරත්නය කෙරේ හීල් දානය පූජා කිරීමේ මහඟු පුණ්‍ය කර්මය සඳහාද ඔබට අවස්ථාව ලැබෙනවා. මේ ආකාරයෙන් රැස් කරගත්තා වූ මහත් පුණ්‍ය සම්භාරය සමගින් මීළඟට ඔබ යොමු කරවන්නේ ලොව මේ වන විට ජීවමානව වැඩවදාරන අති උත්තම ජයශ්‍රී මාබෝ හාමුදුරුවන් වහන්සේ වැඳ පුද ගැනීම සඳහා. ඖෂධ වර්ගයන් 108ක මහත් ආනිශංස සහිත ඖෂධ පූජාමය පින්කම මහබෝ රජාණන් වහන්සේ අරබයා පූජා කිරීම මෙම පින්කමේ සුවිශේෂී අවස්ථාවක් වෙනවා. මේ ඔබ දකින්නේ එදින වන්දනා චාරිකාව සඳහා සහභාගී වූ බැතිමතුන් අතින් එම ඖෂධ පූජාවන් සකස් වන ආකාරයයි. භික්ෂුණීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි අංග සම්පූර්ණව එම පූජාවද සකස් වෙනවා. ඒ සඳහාද ඔබේ දායකත්වය ලබා දී නිරෝගී සම්පත්තිය උදා කර ගැනීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සිට එනම් මාරසේනා පරාජය කිරීමේ සිට සිදු ඒ අසිරිමත් සිදුවීම් සියල්ල දරාගත් බුද්ධගයාවේ සිද්ධාර්ථ උත්පත්තියත් සමගම පහළ වූ ජයශ්‍රී මා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලෙසද බුදුරජාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ ආශ්චර්යමත් බෝරජාණන් වහන්සේ ලෙසද මෙම අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ වාසය කරන්නා වූ ජයශ්‍රී මාබෝ හාමුදුරුවන් අපගේ ජීවිත කෙරේ අතිමහත් ආශිර්වාදයක් එක් කරනු ලබනවා. ඒ ආශිර්වාදය නොඅඩුව ලබා දීමට මෙම චාරිකාවේ සංවිධායක මණ්ඩලය උපරිම කැපවීමෙන් කටයුතු කරන බව
ඔබට දන්වනු කැමැතියි. තුන්තේ රාවණා මාසික අනුරාධපුර චාරිකාව අතරතුර ඉහත ප්‍රධාන පූජනීය වන්දනීය ස්ථාන දෙකට අමතරව අටම ස්ථානවලින් තවත් එක් ස්ථානයක් බැගින් අංග සම්පූර්ණ ලෙස වන්දනා කරවනු ලබනවා. මෙම චාරිකාවේදී ථූපාරාමතා ගැබ එනම් ලංකාවේ ප්‍රථම දාගැබ වන්දනා කරවනු ලබන ආකාරය ඔබට දැකගත හැකි වෙනවා. බුද්ධ වර්ෂ 236 තරම් ඈත අතීතයේ දෙවන පෑතිස්ස රජුගේ ඉල්ලීම පරිදි ධර්මාශෝක අධිරජු විසින් තම දුවනියව සිට පැවිදිව අරහත් බවට පත් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ අත ලක්දිවට වැඩම වූ දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි ඔබ මේ දකින්නේ. එය අද අනුරාධපුර මහමෙවුනා උයනේ ගරු ගාම්භීරව වන්දනීයව පූජනීයව වැඩ වාසය කරනවා. එදා දෙවන පෑතිස් රජු විසින් ධනක් ජලයේ බැස රන් කටාරමක තබා මහත් උත්සවශ්‍රීයෙන් වැඩමවා මහමෙවුනා උයනේ මෙම බෝධීන් වහන්සේ රෝපණය කළා. ලක්වැසියන්ට පූජනීය වස්තුවක් ලෙසද ලෝකවාසීන්ට වසර 2567ක් පුරා ජීවමානව ඇති අති උත්කෘෂ්ඨ ඉපැරණිම වෘක්ෂ රාජයා ලෙසද මෙය ඉතා වැදගත් වෙනවා. දෙවන පෑතිස් රජු විසින් මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ඉදිකළ ථූපාරාම වන්දනාවයි ඔබ මේ දකින්නේ. බැතිමතුන් බැති සිතින් වැඳ පුදා ගන්නා ආකාරයයි. චාරිකාව සඳහා එක් වූ වන්දනීය පූජනීය සංඝරත්නය ඇතුළු බැතිමතුන් පිරිසයි ඔබ මේ දකින්නේ. පින්නැත්තන් සඳහාම පිනට ලැබි ඔබ සඳහාම සංවිධානය වන මෙම චාරිකාවන් වලට සහභාගී වී දෙලොව යහපත උදා කර ගැනීමට ඔබට සිත් පහළ වේවා. දෙලොව යහපත උදා කර ගැනීමට ඔබටද වාසනාව ලැබේවා. ඒ සඳහා රාවණා මාසික අනුරාධපුර චාරිකාව ඔබට මඟ පෙන්වනු ඇත. වන්දනා ගමනක් තුළින් ලබාගත හැකි උපරිම ඵල නෙලා ගැනීම සඳහා රාවණා වන්දනා චාරිකා සැලසුම් වන බව ඔබට මතක් කරනු කැමැතියි. චාරිකාව පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන ලෙසත් ඔබට ඉල්ලා සිටිනවා. එසේම මෙම කුතුහලය නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන ලෙසත් ඔබෙන් ඉල්ලා සිටිනවා. අපගේ මීළඟ චාරිකාව අප්‍රේල් මාස 26 වන දින දොම්පේ නගරයෙන් පිටත්වීමට සියල්ල සූදානම් කොට හමාරයි. එදින විශේෂ පූජාවන් පවත්වන අතර සීල සමාදානයද සිදු කරනු ලබනවා. මෙම දුරකථන අංකවලට ඇමතුමක් ලබා දී ඔබට ඒ සඳහා දැති සිතින් සහභාගී විය හැකියි. තෙරුවන් සරණයි.